ඕකේ පුතාලා දැන් අපි කරන්න යන්නේ මෙන්න පේපර් එකේ 2025 වල grade 7 පුතාලගේ මේ පේපර් එකේ first part එක discuss කරා. right අපි යමු වෙලි වෙලා ගන්න නැතුව first question එකට. the non flowering plant is අපි දැනටමත් discuss කරා පුතේ plants ගත්තාම flowering plants තියෙනවා non flowering plants තියෙනවා. දැන් මෙතනදී non flowering plant එකක් වන්නේ කුමක්ද කියලා අහන්නේ. හරිද? true flower එක අපි දන්නවා flower එකක් තියෙනවා. රෝස් එකට රෝස් ෆ්ලවර් එකක් තියෙනවා. මැනියොක් වලත් උතේ මේ මැනියොක් වල ෆ්ලවර් එකක් තියෙනවා ටිකක් රෝස් වයිට් කලර් වගේ මික්ස් එකක් කියන කලර් එකකට මැනියොක් වල ෆ්ලවර් එකක් තියෙනවා. ඒ නිසා මේ තුන් දෙනාම ෆ්ලවරින් ප්ලාන්ට් මෙන්න මෙතන සයිකෑස් ගත්තාම ෆයිනස් වගේ ඒවා සයිකෑස් වගේ තමයි ෆ්ලවර් එකක් නැත්තේ. ඊට අමතරව ෆර්න්ස් වල වගේ ෆ්ලවර්ස් නැහැ. දැන් මෙතන නම් ආන්සර් එක සයිකෑස්. හරි. ඊට which of the following seed is dispersed by water. එතකොට පුතේ අපි දන්නවා seeds කියන ඒවා හැදෙනවා. ඒ seeds හැදෙන්නේ මොකටද? seeds හැදෙන්නේ මොකටද? seeds හැදෙන්නේ පුතේ අලුත් plants හැදෙන්නේ. නේ? මේ seeds පැලවෙලා තමයි අලුත් plant හැදෙන්නේ. එතකොට මේ seed එක තැනක ඉඳලා තව තැනකට disperse වෙනවා ප්‍රධාන ක්‍රම තුනකට. එයා වලින් disperse වෙනවා නේ? මොනවද එයා වලින් disperse වෙන්නේ? මේ දින වර මොනවද මේ වරාවල ගම්මාළු මේ දින හොර මේ ඔක්කොම එයා වලින් තමයි ඩිස්ප්ලේස් වෙන්නේ. එයා ආහාර උලගින් යනවා. නේ? ඒ වගේම වෝට හරහා. මෙන්න මේ ලෝටස් කියන එක්කෙනා වෝට හරහා තමයි ඩිස්පර්ස් වෙන්නේ. වෝට හරහා. ඊට අමතරව තව තියෙනවා ඇනිමල්ස්ලා හරහා. ඇනිමල්ස්ලාගේ ඇඟේ පැටලිලා අර නාගදරන වගේ වයිම ඇඟේ පැටලිලා යන ඒවා තියෙනවා. ඒ වගේම ඇනිමල්ස්ලා ඊට් කරනකොට යාලා කන ටොමැටෝස් වලින් හරි මැංගෝස් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ මොන හරි කන කෑම වලින් ඒ සීඩ්ස් ඩිස්පර්ස් වෙන්න පුළුවන්. ඒස මේන් ක්‍රම තුනක් තියෙනවා. එයා වලින් වෙන්න පුළුවන්, වෝටර් වලින් වෙන්න පුළුවන්. කියන්නේ වින්ඩ් එකෙන් වෙන්න පුළුවන්, වෝටර් වලින් වෙන්න පුළුවන්, ඇනිමල්ස් වලින් වෙන්න පුළුවන්. අපි ක්වෙස්චන් එකට දාලා තියෙන ඩිස්පර්ස් වෙන්නේ වෝටර් වලින්. ඒ නිසා ලෝටස්. third question එක select the answer which represents the pH value below 7 and more than respectively. pH එකේ අපි දන්නවා 1 වල ඉඳලා 14 වලට values තියෙනවා. pH range එක 1 ඉඳලා 14 වල. ඒතර මේ මැද value එක තමයි 7 value එක අපි කියනවා neutral value එක. හරි. 7 value එක කියන්නේ neutral value එක. above than 7 අපි කියනවා base. ඒතර below 7 අපි ඒවට කියනවා ඒ range එකට below 7 acid. එතකොට below 7 නම් acid, above 7 නම් ඒවා base. හරි. හරි. එතකොට මේ lime water මෙන්න මේ lime water සහ lime juice පටල ගන්න එපා. lime juice කිව්වොත් ඒ දෙහි usual. ඒවා acid. හැබැයි lime water කියන්නේ මොනවද? දියර හුණු වලට calcium hydroxide ඒවා base එකක්. එතන lime water කියන්නේ base එක. අපිට pH below 7 සහ more than 7 පිළිවෙලට ඕන. එතකොට මෙයා base එකක්. ඒ නිසා above 7 එක්කෙනෙක්. sugar solution එක neutral එක්කෙනෙක්. vinegar කියන්නේ acid එකක් ඔන්න below 7. lime water කියන්නේ base එකක් අන්න above 7. අන්න answer එක අපිට ගන්න පුළුවන් answer 2 එක නම් ගැලපුවා. අනිත් ඒවත් බලලා ඉමු. ash කියන්නේ base එකක්. vinegar කියන්නේ acid එකක්. sodium hydroxide base එකක්. lime water කියන්නේ base එකක්. හරි. ඒ නිසා answer 2 තමයි මෙතෙන්ට match වෙන්නේ. හරි. question number 4. The unit is a unit used to measure the charges stored in the capacitor is. හරි. volt කියන්නේ මොකක්ද? volt කියන්නේ voltage එක මනින එක්කෙනා. හරි. ampere කියන්නේ current එක මනින එක්කෙනා. farad කියන්නේ අන්න අපේ question එක අපි දැනගෙන හිටියා. capacitor එක stored වෙන charge එක farad වලින් තමයි අපි කියන්නේ. farad මෙච්චරයි farad 1000 farad capacitor එකක් එහෙමයි මෙහෙමයි කියලා. ඒ නිසා capacity එක store වෙන charge එක farad වලින් තමයි ඒක measure කරන්නේ. coulomb කියන්නේ charge එක මනින unit එක. නමුත් capacity එක store වෙන charge එක අපි farad වලින් තමයි represent කරන්නේ. හරි unit එක ඒක තමයි. ඒ නිසා farad. okay. okay. right. This is question number 5. Select invertebrates out of following. එතකොට vertebrates ලා animals ලා අපි vertebrates vertebral column එකක් තියෙන කට්ටිය invertebrates vertebral column එකක් backbone එකක් නැති අය. එතකොට මෙතන grasshopper කියන්නේ insect කෙනෙක්. අන්න එයා දැක්ක පමණින් අපිට කියන්න පුළුවන් එයා නම් invertebrate කෙනෙක්. ඒතර ඊටුව බලන්න දෙයක්වත් නැහැ. ඊටුව lizard කෙනෙක් කෙනා vertebrate කෙනෙක්.
රැට් ස්නේක් කියන එක්කෙනත් vertebrate කෙනෙක්. ඒකට ස්නේක්ලා වගේ කට්ටියත් අපි දැනගන්න ඕනේ යාලට නිකන් ඩඟර ගගා ගියාට මොකද යාලට vertebral column එකක් තියෙනවා. ඊට පස්සේ මේ magpie කියන bird උත් vertebrate කෙනෙක්. හරි. ඕකේ. ඊට පස්සේ question number 6 වල the structural and functional unit of the life is එතකොට අපි දැනගන්න ඕන පුතේ structural සහ functional unit ගත්තාම මේ life එක පවතින living things life එක තියෙන්නේ living things වල. ඒ living things හැදිලා තියෙන smallest unit එක මොකක්ද? smallest unit එක මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒ තමයි පුතේ cell එක. cell එක. cell එකතු වෙලා තමයි පුතේ හැදෙන්නේ මොනවද? tissue. tissue. tissue එකතු වෙලා හැදෙනවා organ. organ එකතු වෙලා හැදෙනවා system. systems එකතු වෙලා හැදෙනවා organism කෙනෙක්. ජීවි organism. හරි. ඔන්න ඕක තමයි idea එක පුතේ. හරි. cell, tissue, organ, system සහ organism. ඒ නිසා මේකේ structural ඒ කියන්නේ හැදිලා තියෙන විදියට unit එක තමයි හැදිලා තියෙන unit පොඩි මේක තමයි unit එක තමයි cell එක. ඒ වගේම functional unit එකත් cell එකම තමයි. කියන්නේ වැඩ කරන විදිහත් හැදිලා තියෙන විදිහත් කුඩාම unit එකට අපි කියන්න පුළුවන් life එක තියෙන cell එක. ඒ නිසා පුතේ ආංශික වෙන්න ඕන මොකක්ද? ආංශික වෙන්න ඕනේ cell. ආංශික වෙන්න ඕන cell එක. Question number 7. Through which substance the sound travel pass? අන්න හරි. දැන් අපි sound එක ගැන කලිනුත් කතා කරා. sound එක propagate වෙන්න නම් medium එකක් තියෙනවා. එතකොට මේ propagate වෙන medium එක ගත්තාම air වෙන්න පුළුවන්, liquid වෙන්න පුළුවන්, gas වෙන්න පුළුවන්. එතකොට මෙතනදී sound propagate වෙන air වල තමයි අඩුම. මොකද air වල air molecules ඈතින් ඈත තියෙන්නේ. ඒ නිසා air molecules වල තමයි අඩුම sound propagate වෙන speed එක. right. ඊට පස්සේ ඊට වඩා වැඩි කාගේද sound propagate වෙන speed එක වැඩි කාගේද liquid වල. හරි. liquid වල. ඊට පස්සේ ඊටත් වඩා speed එක වැඩි පුතේ කාගේද solid වල. හරිද පුතේ? හරි. දැන් මෙතන හැටියට දැන් මෙතන මොකද්ද දීලා තියෙන්නේ අපිට? මෙතන දීලා තියෙන්නේ air, steel, fresh water, marine water. air වලට වඩා අනිවාර්යෙන් මේ water part එකේ වැඩි වෙනවා. fresh water සහ marine water කියපුවම දෙන්නම දැන් water. එතකොට අපි දැනගන්න ඕනේ මේ density එක වැඩි. ඒ කියන්නේ fresh water නම් water විතරයි ඉන්නේ. marine water ගත්තාම මේක එක එක salts වර්ග දිය වෙලා ඉන්නවා. ඒ නිසා තව density එක වැඩි වෙලා තියෙනවා ළඟ ළඟ කට්ටිය ඉන්නවා. ඒ නිසා මෙයාගේ sound එකේ speed එක අර fresh water වලට වඩා නම් ටිකක් වැඩි කියන එක අපි ඔළුවේ තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන නම් හොඳ මාංශික ස්ටීල් දීලා තියෙනවා අතරම. ඒ නිසා අපිට ගන්න පුළුවන් ස්ටීල් තමයි ආන්සර් එක කියලා. හරිද? මොකද ඒක solid එකනේ. ඒ solid වල තමයි ස්පීඩ් එක වැඩි. ඒ නිසා ඒක ස්ටීල් කියලා අපිට ගන්න පුළුවන්. ඒ නිසා ස්පීඩ් එක අපි air වලට වඩා liquid වැඩි, liquid වලට වඩා solid වල වැඩි කියන තර්කයට අනුව අපිට කෙලින්ම ගන්න පුළුවන් ස්ටීල් තමයි ආන්සර්. Okay. right. next page එකට යමු. question number 8. question number 8 වල figure below shows situation of just before the sky tracker is දැන් මෙතන තියෙන අහස් කූරක් ලිට් කරලා පත්තු කරලා මේක මේ moving up වෙනවා. according to the above process select the correct answer. select correct answer කියලා තමයි කියන්නේ. statement එකේ දීලා තියෙනවා when the smoke emits downward. මෙතනින් දුම පල්ලෙහාට එනකොට මෙයා උඩට යනවලු. ඔක තමයි statement එකේ කියන්නේ. combustion of gunpowder sky trackers move upward. දුම පල්ලෙහාට එනවා මෙතන combustion වෙනකොට gunpowders ටික වෙඩි weight ටික මේක උඩට යනවා. හරි. ඒ statement එක ඇත්තට පුතේ correct. අපි නිකන් ඒක දන්නේ නැහැ කියලා ඉතල reason එක බලමු. The chemical energy of gunpowder is helpful for that. ඔව් දැන් මේකේ කොහෙන් හරි energy එක පටන් ගන්න තැනක් තියෙන්නේ මේ. ඔව්. එතකොට මේ combustion එක වෙනකොට තමයි ඇත්තටම වෙන්නේ. combustion එක වෙද්දි මේ gunpowder වල එතකොට energy එකක් ඒ chemical energy එක තමයි තියෙන්නේ. ඒ chemical energy එක helpful වුණා නම් අන්න ඒක correct. ඒ reason එක හරි. නිසා reason එක correct එකක් වෙන්න ඕන. එතකොට මේ statement එක ගත්තත්
ඉන්න මේ කම්බෂන් එකේදී පිට වෙන දුම පල්ලෙහාට එද්දි තමයි මෙන්න මෙතන උඩට තල්ලු කරගන්නේ උඩට යන්නේ. ඒ නිසා පුතේ මේකට ආන්සර් එක වෙන්න ඕන correct statement එකත් correct ආන්සර් එකත් reason එකත් correct කියන එක. හරි. Okay. Question number 9. Which of the following instrument produce sound by vibrating membrane? දැන් මෙන්න මේකේ ගිටාර එකේ නම් අපිට තියෙන string එකක් vibrate වෙන්නේ. ඒතර තබ්ලා එකේ මෙතන membrane එකක් තමයි තියෙන්නේ membrane vibration එක. flute එකේ තියෙන්නේ ඇතුලේ එයා ඒතර එයා කොලම් එක තමයි එයාගේ vibrate වෙන්නේ. මෙතන තියෙන conch shell එක ගත්තාම ඒ කියන්නේ hug ගෙඩිය ගත්තොත් එතනත් එයා තමයි vibrate වෙන්නේ. ඒ නිසා answer එක වෙන්න ඕන membrane එකක් තියෙන්නේ තබ්ලා එකේ. Question number 10 වල use of statement තුනක් තියෙනවා use of a battery to start a car බැටරියක් use කරනවලු start කරන කාර් එක lightning the bulb of food cycle bulb එක food cycle එක bulb එක lightning පත්තු කරන්න සහ C එකේදී activate ඉන්න calculator using a solar cell එකක් භාවිතයෙන් calculator එක activate කිරීම හරිද the correct order එක මොකක්ද කියලා අහනවා current produce above ABC මේ වගේ කරන්ට් ප්‍රොඩියුස් වෙන විදිහත් එක්ක. එතකොට පුතේ මෙන්න ඩිරෙක්ට් AC කරන්ට් එකක්ද කියන එක තමයි අපි අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන්නේ. හරි පුතේ. එතකොට අපි දන්නවා මෙන්න මේ ලයිට් පළවෙනි එක තියෙන බැටරි එකනේ. එතකොට බැටරි එක පුතේ කෙමිකල් ප්‍රොසෙස් එකකින් හැදෙන කරන්ට් එක DC කරන්ට් එක. ඩිරෙක්ට් කරන්ට් එක. DC. හරි. ඊට පස්සේ මේ lightning the bulb මේ ෆුඩ් සයිකල් එක මේ lightning මේ වැඩේදී අපි ඩයිනමෝ එකක්නේ පාවිච්චි කරන්නේ. නේ අන්න එතකොට එතනදී හදාගන්න කරන්ට් එක නම් පුතේ AC කරන්ට් එක. හරි. ඊට පස්සේ මේ third එක මොකද්ද? activating the calculator using solar cell. ඒතර solar cell එකකින් හදාගන්න කරන්ට් එක ගත්තාම එතන හැදෙන්නේ DC කරන්ට් එක. DC කරන්ට් එක. හරි. ඒ නිසා පිළිවෙලට ගත්තොත් DC AC DC විය යුතුයි. DC AC DC. එතකොට answer එක answer 4 නේද? answer 4. Question number 11. Figure below shows the way of using rod A with known charge. A කියන rod එකක් තියෙනවා. ඒකේ මෙන්න මෙතන positive charge එකක්, දන්න charge එකක් තියෙනවා. To identify the type of charge on the two insulating rods P and Q. ඔන්න තව insulating rods දෙකක් තියෙනවා P සහ Q කියලා. ඒ වගේ charge එක identify කරගන්න තමයි යන්නේ. ඔන්න අපේ theory එක මොකක්ද පුතේ? අපි දැනගන්න ඕන මොකක්ද theory එක like charges repel වෙනවා. positive to positive like charges අන්න repel වෙනවා. negative to negative repel වෙනවා. ඇයි ඒ like charges නිසා. positive සහ negative එකිනෙකට set වෙනවා. අන්න attract වෙනවා. ඔන්න ඔය concept එක දන්නවා නම් දැන් අපිට මේක කරන එක මහ ලොකු දෙයක් නේ. දැන් මෙතන තියෙන්නේ non charge එකක් positive charge එකක්. මෙන්න මේ P rod එක මෙතෙන්ට ගෙනාවන් පස්සේ close කරාම තියෙන observation එක. two rods get repelled. two rods get repelled. ඒ කියන්නේ මේ දෙන්න repel වුණා, විකර්ෂණය වුණා. එහෙම වෙනවා කියන්නේ මෙතන තියෙන්න ඕන මොනවද? එතනත් positive charge එකක් තියෙන්න. එහෙනම් P rod එකේ තියෙන්න ඕන positive charge එකක්. අන්න like charges repelled වෙනවා. ඒ නිසා P rod එකේ තියෙන positive charge එකක් කියලා එතන identify කරගන්න ඕනේ. ඒ නිසා positive කියන answers එනවා විතරයි පළවෙනියට හරියන්නේ. ඊට පස්සේ මෙන්න මේ scene එකට ගියාම P rod එක Q එකට ගෙනාපුවාම observation එක දීලා තියෙනවා two rods get attract වෙන්න නම් dislike charges. ඒකට වෙනස් charges තියෙනකොට දැන් මෙයා positive charge එක ගන්න P වල තියෙන්නේ. එහෙනම් Q වල තියෙන්න ඕන මොනවද? negative. එතකොට තමයි මේක attract වෙන්නේ. ඒ නිසා Q කියන එක කෙනා negative වෙන්න ඕනේ. එතකොට positive සහ negative කියලා answer එක එන්න ඕන answer 1 නේද? so 1. okay නේද? අපි next page එකට move වෙමු. Question number 12. The common structure for the digestive system and respiratory system is අපි දන්නවා දැන් මම කලිනුත් මම draw කරා මෙන්න මෙතන mouth එකේ cavity එක තියෙනවා mouth එකේ cavity එකෙන් පස්සේ මේක throat එකට වැටෙනවා මෙන්න මේ throat එකේ මුලින්ම තියෙන පුතේ මෙන්න මේ respiratory tract එකට සහ digestive tract එකට common area එක. හරි ඊට පස්සේ තමයි මෙන්න මේක පල්ලෙහාට යන එක අපි මේ හරින් ගියොත් ඊසෝෆැගස් එක කියලා කිව්වා මේ හරියෙන් අනිත් ලයින් එක respiratory tract එකට යන area එක. මෙන්න මෙහෙම කියලා. හරි. එතකොට මෙන්න මේ හරිය common area එකක් නේ පුතේ. නේ. අන්නේ common area එකට අපි කිව්වා මොකක්ද? pharynx area එක. හරි. pharynx area එක කියලා තමයි අපි මේකට කියන්නේ. මෙන්න මේ common area එකට අපි කියන්න පුළුවන් pharynx area එක.
ඒ නිසා ආන්සර් එක වෙන්න ඕනේ pharynx. ඒක common area එක. මේ line දෙකටම common area. pharynx area. Question number 13. Three statements regarding the microscope are given below. Object on statements තුනක් තියෙනවා. Objective is the lens closer to the object. ඒකට මේ කියන්නේ අතරම compound microscope එක objective lens එක object එකට close තියෙනවා කියලා කියනවා. ඇත්තනේ. objective lens එක තමයි close තියෙන්නේ. eyepiece එක තමයි ඈතින් තියෙන්නේ specimen එකට, object එකට. අපි බලන එකට වඩා ඈතින්ම තියෙන්නේ eyepiece එක, ළඟින්ම තියෙන්නේ objective lens එක. ඒ නිසා A කියන statement එක හරි. correct. B එකේදී body tubes can be moved force adjustment. force adjustment එකෙන් body tube එක up and down කරන්න පුළුවන්. සමහර වගේ stage එක up and down වෙන වෙලාවලුත් තියෙනවා. කොහොමත් එතනදී අපේ තියරිය තමයි force adjustment knob එක කියන්නේ ලොකු knob එක. මේකෙන් මෙන්න මේ ස්පෙසිමන් එක, ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක බලන දේ සහ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක අතර ඩිස්ටන්ස් එක ඇඩ්ජස්ට් කරගන්න එක තමයි කරන්නේ. ඒකෙදී අර ගොඩක් දුරට පොඩි ටියුබ් එක උඩ පල්ලෙහා යන්න පුළුවන්. ඒ නිසා B කියන ස්ටේට්මන්ට් එකත් correct. C කියන ස්ටේට්මන්ට් එක concave lenses are used as the objective. concave lenses. අපි මෙතනදී ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක විදිහට ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක නැහැ පුතේ. අපි කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් එක තුල දෙකේම ඒකේ යොදාගන්නේ ලෙන්සස් දෙකක් යොදාගත්තා. ඒ දෙකම convex. ඒ නිසා මෙන්න මේ concave කියන එක නෙමෙයි පාවිච්චි කරන්නේ. convex lenses තමයි use කරන්නේ. ඒ නිසා C කියන ස්ටේට්මන්ට් එක false. C කියන ස්ටේට්මන්ට් එක false. ඒ නිසා AB කියන correct answers. ඒ නිසා answer 1. Okay. Question number 14. To get a penumbra, හරි. penumbra එකක් ගන්න නම් අපෙන් අහන්නේ මෙන්න මේ object එක සහ light source එක අතර distance එක. හරි. penumbra එකක්. පුතේ object එකකින් umbra එකක් හැදෙන්න නම් opaque object එකක් තියෙන්න ඕන. මේ opaque object එක light source එක ඉඳලා light එක පිට වුණාන් පස්සේ හරි. ඒ light එකෙන් එන light එක නිසා තමයි මෙන්න මෙහෙම යන light එක නිසා මෙන්න මේ ඔබ්ජෙක්ට් එක හරහා යන්න බැරි වෙන නිසා මැදර අඳුරු කෑල්ලක් ඇති වෙනවා. ඒකට කිව්වා අම්බ්‍රා එක, ෂැඩෝ එක කියලා. ඊට පිටින් පුතේ මෙන්න මේ ලයිට් එජස් වලින් පිට වෙන ලයිට් නිසා හැදෙනවා පුතේ. එජස් වලින් පිටත් වෙන ලයිට් නිසා හැදෙනවා ලයිට් පොඩ්ඩක් එළිය චුට්ටක් තියෙන අඳුරු කලාපයක්. හොඳටම ක්ලියර් අඳුරු කලාපයක් නෙමෙයි, ලාවට අඳුරු කලාපයක්. ඒවට තමයි අපි කියන්නේ එතකොට පෙනම්බ්‍රා කියලා. penumbra එක හැදි වෙන්නේ මෙන්න මේ edges වලින් emit වෙන light නිසා. හරි. දැන් අපේ කතාව මෙන්න මේ penumbra එකක් හැදෙන්න නම් මෙන්න මේ තියෙන object එක තියෙන්න ඕන light source එකට ළඟින්ද ඈතින්ද? හරිද? penumbra එකක් හැදෙන්න නම් මෙන්න මේ object එක ගොඩක් ළඟින් තියෙන එක තමයි හොඳ. object එක ළඟින් තිබ්බාම මෙන්න මේ rays දෙක එකක් මෙහෙන් පිටත් වෙන එකයි මෙහෙන් පිටත් වෙන එකයි ඔන්න ඔහොම ගිහිල්ලා ලොකු penumbra එකක් හැදෙනවා. හරි. හැබැයි මෙන්න මේ හරිය තිබ්බහම මොකද වෙන්නේ? ගොඩක් ඈතින් තිබ්බොත් light source එකට. එතකොට එයාට අර ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මෙහෙන් එන එකයි මෙහෙන් එන එකයි ගත්තාම ලොකු වෙනසක් දැනෙන්නේ අර penumbra එකක් හැදෙනවත් නැහැ වගේ scene එකක් තියෙනවා. ඒ නිසා දුර වැඩි වෙන්න light source එකේ ඉඳලා මේ object එකට තියෙන දුර වැඩි කරද්දී penumbra එක හැදෙන එක අඩු වෙනවා. හරිද? හරි. එතකොට penumbra එක හොඳටම හැදෙන්නේ ලං වුණාම. ඒ නිසා distance එක අඩු වුණාම. It is a distance between the object and the light source should be low. And low වුණාම penumbra එක හොඳට හැදෙනවා. ඒ නිසා answer 1 වෙන්න ඕන. answer 1 තමයි. Okay. Question number 15. Select the incorrect statement about water. Water වල අපි දන්න properties තුනයි තියෙන්නේ බලමු. Due to the solvent property of water, sugar cane can be sugar produced by sugar cane. හරිනේ. එතකොට sugar cane ඇතුලේ sugar ඒ කියන්නේ water වල sugar dissolve වෙලා තියෙනවා. ඒක solvent property එක. හරිද? එහෙම දිය වෙලා තියෙන නිසා ඒක අපිට separate කරගන්න පුළුවන්. අර water vapor ටික රත් කරලා heat කරලා අයින් කරලා sugar ටික separate කරගන්න පුළුවන්. ඒ නිසා මේකේ හරි ප්‍රමාණයක් තියෙන මේ statement එක correct කියන්න පුළුවන්. මොකද solvent property එක නිසා තමයි dissolve වෙලා තියෙන්නේ sugar water වල. second statement එකේ තියෙන්නේ coolant property of water is helpful for buffaloes. ඇත්තනේ. hot environment වලදී buffaloes ලා මේ water වල වැලෝ වෙලා ඉන්නවා. ඒක cool කරගන්න. ඒක coolant property. ඒ නිසා ඒකත් correct. Water does not act as a medium for biological activities.
occur inside the organism. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ෆිෂ් වගේ කෙනෙක් වෝටර් වල එළියේ ඉන්නකොට නම් එයාට වෝටර් වල හිට තිබ්බොත් තමයි එයා ජීවත් වෙන්නේ. ඒ නිසා medium for life එකක් දෙනවා. අපේ බොඩි එක ඇතුලේ අපේ වෙන ගොඩක් බයොලොජිකල් ප්‍රොසෙස් වලදී කෙමිකල් රියැක්ෂන් වලට වෝටර් අවශ්‍යයි. ඒ වෝටර් තිබ්බොත් තමයි වෝටර් මීඩියම් එකක් වුණොත් තමයි ඒ රියැක්ෂන් වෙන්නේ. ඒ නිසා වෝටර් නැතුව සමහර රියැක්ෂන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්ටේට්මන්ට් එක නම් වැරදි. මීඩියම් එකක් සපයනවා බොඩි එක ඇතුලේ. හරි. ඒ නිසා මේ ස්ටේට්මන්ට් එක නම් false. අපෙන් අහන්නේ incorrect ස්ටේට්මන්ට් එක. ඒ නිසා answer 3 ගන්න පුළුවන්. answer 4 එකේ තියෙන්නේ අතරම solvent property of water is helpful to transport substances like vitamin and medicine throughout human body. අපේ ඇඟ ඇතුලේ විටමින් සහ අනිත් මෙඩිසිනල් දේවල් වෝටර් තියෙනවනේ බ්ලඩ් එකේ. අන්න ඒ බ්ලඩ් එකේ තියෙන වෝටර් වල දිය වෙලා ඩිසෝල්ව් වෙලා ඒ කියන්නේ අපි කියන්නේ solvent property එක නිසා තමයි එක තැනක ඉඳලා ඒව ගමන් කරන්නේ. ඒ නිසා ඒ ස්ටේට්මන්ට් එක හරි ස්ටේට්මන්ට් එකක් හතරවෙනි ස්ටේට්මන්ට් එක. හරි. නිසා incorrect statement එක third එක. Question number 16 වලට යමු. Question number 16 වල මොකක්ද අහන්නේ? Each 25 pieces equal 25 pieces of eagles colored with red, white, yellow and green randomly spread in a green color lawn. ඒ කියන්නේ කොළ පාට lawn එක. කොළ පාට තනකොළ පිට්ටනියක් වගේ ඒ වගේ තනකොළ රේල් එකක් උඩට දානවලු මොනවද? ඊකස් ඉරටු වගේ දේවල් 25 ගානේ තියෙනවා එක එක කලර්ස් වල. white තියෙනවා, yellow තියෙනවා, green තියෙනවා, මේ වගේ තියෙනවා. red තියෙනවා. හරි. මේව දාපුවම අපි question එක අහනවා which colored pieces of eagle have been collected at last? අන්න අහලා තියෙන්නේ අන්තිමේට එකතු කරගන්න පුළුවන් කොයි කලර් එකේ තියෙනවද කියලා. හරිද? මේක අර ඇඩැප්ටේෂන් එකට සම්බන්ධ කාරණාවක් කලර් එක. කලර් එක එන්වයරන්මන්ට් එකේ කලර් එකටම බ්ලෙන්ඩ් වෙලා තිබ්බොත් අපිට එකපාර difficult to identify කරගන්න අමාරුයි. අන්න එතකොට මේ අපෙන් අහන්නේ අන්තිමටමනේ. අන්තිමට කලෙක්ට් කරගන්න වෙන්නේ identify කරගන්න අමාරුම එක්කෙනා. කවුද අමාරුම? තනකොළ කොළ පාටයි නම් ඊට සමාන කොළ පාට green color එක තියෙන ඊකස් තමයි අපිට identify කරගන්න අමාරුම ඒවා. ඒ නිසා answer එක වෙන්න ඕන green color එක. Okay. හරි. Question number 17. Which of the following circuit produce higher amount of current? හරි මේකත් අපි දැනට ඩිස්කස් කරා. කරන්ට් එක මේ වගේ එකක වැඩි කරගන්න නම් ඩයිනමෝ එක හරි මොකේක හරි උදේ අපි කරන්න ඕන number of turns ගාන මෙන්න මේ කොයිල් එකේ වැඩි කරන්න ඕන. නිසා මේකේ කරන්ට් එක වැඩි, මේකේ කරන්ට් එක අඩුයි. හරි. ඊට පස්සේ මේ දෙකෙත් ආපහු මේකේ කරන්ට් එක වැඩි, මේකේ කරන්ට් එක අඩුයි. හරි. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් අනිත් එක තමයි මැග්නට් එකට පවර් එක වැඩි මැග්නට් එකක් ගන්න. ඒ නිසා පළවෙනි මේ පැත්තම අයින් කරා. ඔන්න හයි මැග්නට් එකක් පාවිච්චි කරපු මේක තියෙනවා. ඒක හයි මැග්නට් එකක් පාවිච්චි කරපු මේකයි number of turns ගාන වැඩි කරපු මේ කොයිල් එකේ මේකයි තියෙන. මේකේ තමයි ලොකුම කරන්ට් එකක් ගන්න පුළුවන්. තේරුණා නේද? අපි කල්ලොත් කතා කරා මේ වැඩි. හරි. Okay. දැන් අපිට තියෙන question number 18. The way of seeing image of candle through the mirror is given below. ඔන්න mirror එකක් කරා මෙන්න මේ object එකේ image එකක් පේනවා. එතකොට මේ තියෙන්නේ දැන් image එක ඇතුලේ තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ මේ mirror එක ඇතුලේ තමයි image එක පේන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ මොන image එකද? virtual image එක. ඒ නිසා virtual image එකක් වී size එක ගැන මොකද? size එක ටිකක් පොඩි වෙලා තියෙනවානේ. මේක ප්ලේන් මිරර් එකක් නම් වෙන්න බෑ. මොකද ප්ලේන් මිරර් එකක් වුණොත් සයිස් එක සිමිලර් සමාන සයිස් එකක් ඉක්වල් සයිස් එකක් වෙන්න ඕනේ. ඒ නිසා ප්ලේන් මිරර් එකක් නෙවෙයි. කන්වෙක්ස් මිරර් එකක් වෙන්න පුළුවන්. මොකද කන්වෙක්ස් මිරර් එකකින් බැලුවොත් අපිට දේවල් පොඩි වෙලා තමයි පේන්නේ. ස්මෝල් වෙලා. ඒතකොට සයිස් එකෙන් පොඩි වෙලා අප්‍රයිට් විදියටම උඩ අතටම පේන හරි ඉමේජ් එකක් හැදෙන්නේ කන්වෙක්ස් මිරර් එකේ. ඒ නිසා අපි මෙන්න මේ සෙකන්ඩ් ආන්සර් එක කන්වෙක්ස් මිරර් එකක් යූස් කරලා තියෙනවා. ඉමේජ් එක ගත්තාම virtual කන්නඩිය ඇතුළෙමනේ තියෙන්නේ නේ virtual. ඒ නිසා ඒක තමයි ගන්න පුළුවන්. කේව් මිරර් එකක් කවුරු හරි හිතුවොත් කේව් මිරර් එක පුතේ අපි දන්නවා ළඟම පොසිෂන් එකේදීත් මේ ඔබ්ජෙක්ට් එක ලොකු වෙලා තමයි large වෙලා තමයි පේන්නේ. ඊට පස්සේ ටික ටික ඈතට යනකොට නම් size එක අඩු වෙනවා. හැබැයි එතකොට ඈතට යන්න මෙන්න මේ හැදෙන ඉමේජ් එක invert වෙනවා. උඩු යටිකුරු වෙන්න ඕන. හරි. මෙතන හැදිලා තියෙන උඩු අතටමනේ. කියන්නේ අප්‍රයිට්මනේ. ඒ නිසා අනිවාර්යෙන් මේක කන්වෙක්ස් මිරර් එකක් විය යුතුමයි. කන්වෙක්ස් මිරර් එකක් විය යුතුමයි. ආපහු හිතලා බලන්න. හරි. Question number 19. Question number 19 වල which of the following is correct regarding the tectonic plates?
ටෙක්ටොනික් ප්ලේට්ස් කියන්නේ අපි දන්නවා මෙන්න මේ අර්ත් එකේ ක්‍රස්ට් එකේ තනිකර එක ස්පී එකක් විදිහට නෙමෙයි තියෙන්නේ මේක කෑලි කෑලි වෙන වෙනම මාජින් වලින් වෙම්බිච්ච දේවල් ටිකක් එකට තියෙන්නේ. අපි ඒවට කියන්නේ ටෙක්ටොනික් ප්ලේට්ස් කියලා. මේ ටෙක්ටොනික් ප්ලේට්ස් ගත්තාම එකිනෙකට වෙම් වෙලා තියෙනවා මාජින් වලින්. හරිද? මේවා ගොඩක් සෙට් වෙන්නේ කොහෙද? ගොඩක් සී බොටම් එකට මුහුදු පතුලේ තමයි මේ මාජින් දකින්න පුළුවන් ගොඩක්. ලෑන්ඩ් එකේ තියෙන ඒවා තියෙනවා. හරිද? කීපය. හරි. හරි. එතකොට මෙන්න මේවා එකකට එතකොට මේවා පාවි පාවි තමයි ඉන්නේ. මොනවද? මේ ක්‍රස්ට් එකේ තමයි ඊට පස්සේ ක්‍රස්ට් එකට යටින් තියෙන මැන්ටල් එකේ තියෙනවා ලික්විඩ් ලේයර් එකක්. මෙන්න මේ ලික්විඩ් ලේයර් එක උඩ මේ ප්ලේට්ස් ටික පාවි පාවි ඉන්නවා ෆ්ලෝට් වෙලා. ඔක තමයි අපේ බේසික් අයිඩියා එක. හරි. අපි බලමු පළවෙනි ස්ටේට්මන්ට් එක. ටෙක්ටොනික් ප්ලේට්ස් move slowly. ඇත්ත. ටෙක්ටොනික් ප්ලේට් සාමාන්‍යයෙන් ඉයර් එකකදී සෙන්ටිමීටරයක් දෙකක් තමයි move වෙන්නේ. ස්පීඩ් එක very slow. ඒක correct. Spread from trust to core. දැන් ටෙක්ටොනික් ප්ලේට් එකක් ස්ප්‍රෙඩ් වෙනවද ට්‍රස්ට් එකේ ඉඳලා කෝ එකට? නෑ. කෝ එකටම යන්නේ මැන්ටල් එක උඩ පාවි පාවින්. Margins of tectonic plates move in two ways. ways දෙකයිද තියෙන්නේ? නෑ. ways තුනක් තියෙනවා පුතා. මොනවද ways තුන? එක්කෝ එකක් press down කරගෙන එකක් උඩට එනවා. නේ? එහෙම වෙන්න පුළුවන්. එකක් press down කරගෙන එකක් උඩට එනවා. එහෙම නැත්නම් එකිනෙකට ඈතට යන්න පුළුවන්. away move වෙන්න පුළුවන්. අන්න එතකොට ලොකු ගල්ෆ් එකක් හැදෙනවා. මේ දෙන්න ඈතට ගියොත් ලොකු ගල්ෆ් එකක් හැදෙනවා. එහෙම නැත්නම් එකිනෙකට ස්ලයිඩ් පාස් වෙන්න පුළුවන්. එකිනෙකට ස්ලයිඩ් පාස් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා ටෙක්ටොනික් ප්ලේට්ස් වල मूवमेंट्स. ඒ නිසා මේ ස්ටේට්මන්ට් එක false. දෙකයි කියලානේ කියන්නේ. ඒ නිසා two ways නෙමෙයි three ways තියෙනවා. right. fourth එකේදී most of tectonic margins can be recognized on land නෑ. ගොඩක් ඒවා අපිට දකින්න පුළුවන් can be recognized on sea bottom මුහුදු පතුලේ. sea land එකේ දකින්න පුළුවන් ඊටාම කීපේ. right. ඒ නිසා answer 1 තමයි correct. last question එක which of the following is correct regarding the increase of environmental temperature day by day? හරි. පරිසරයේ උෂ්ණත්වය දවස ගානේ වැඩි වෙන්න හේතු වෙන්නේ මොනවද කියලා අහන්න. destruction of forest කියන එක හරිනේ. කැලෑ කපන්න සම්පූර්ණයෙන් වතුර හිඳෙනවා. water cycle එක අවුල් යනවා. ඒ කියන්නේ මේක දවස ගානේ ටෙම්පරේචර් එක වැඩි වෙන්න බලපාන එක. ඒක ඇත්ත. ඊට පස්සේ increase the combustion of substance. combustion of substance කියන්නේ ගොඩක් දේවල් combustion වෙනකොට carbon dioxide වගේ gas greenhouse gas කියලා කියනවා. මේවා රිලීස් වුණාම පුතේ environment එකේ temperature එක වැඩි වෙනවා. හරිද? ඒ නිසා combustion of ඒ කියන්නේ fossil fuel combustion එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ. ඒ නිසා ඒකත් temperature එක වැඩි වෙන්න හේතුවක්. ඊට පස්සේ increase of work in factories. factories ගොඩක් combustion එක මත තමයි ගොඩක් factories වල දුවන්නේ. ඒතකොට combustion එක වැඩි වෙනවා factories දුවනකොට. ඒ නිසා අනිවාර්යයෙන්ම එයත් බලපානවා temperature එක වැඩි වෙන්න. ඒ නිසා all of above කියන එක නේද අපිට දෙන්න වෙන්නේ. all of above කියන එක දෙන්න වෙන්නේ. ඕකේ එන්න පුතේ ඉතින් අපි මුළු පේපර් එකම ලොකු ටයිම් එකක් ගියා ඉතින් ඩිස්කස් කරලා ඉවර කරන්න. පේපර් එක ටිකක් දිගයි සෙකන්ඩ් පාර්ට් එක මේන්ලි. ඉතින් හැමෝටම සුබ දවසක්.